සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම හිතුවා ඔයාලට අලුත් වීඩියෝ එකක් ගේන්න කියලා. මේක ඉතින් ඔයාලට ගොඩක් විශේෂ වෙයි. මොකද මේක මම ගේන්නේ නයිවිස් වගාවට හානි කරන අලුත්ම සත්තු දෙන්නෙක්. ඇත්තටම අලුත් කිව්වට සමහර කට්ටිය දන්නේ නැහැ ගස් වලට හානි කරලා යනවා කවුද මේ කරන්නේ කියලා. ඇත්තටම මෙම හානි කරන සත්තු දෙන්නෙක් ඉන්නවා. එකක් ගහට හානි කරන සතෙක්. අනික පළදාවට හානි කරන සතෙක්. ගහට හානි කරන සතා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් පලිබෝධනාශක මේ සත්තුන්ට වැඩිය මේ කරන හානිය ඉතා දරුණුයි. මොකද අරක බෙහෙත් ගහලා ගහේ ඒක හදාගන්න පුළුවන් වුණාට ගහ හදාගන්න පුළුවන් වුණාට මේ සතා කෑවට පස්සේ ඒක හදාගන්න බෑ. ගහ එතනින්ම විනාශ වෙනවා. පළවෙනි සතා තමයි ලේනා. ලේනා මේ ගහට මාරම විදියට දරුණු විදියට හානි කරනවා. එයාලා මේ ගහේ මේ හැදෙන ඇතුළේ ජෙල් එකක්. ඒ ජෙල් එක මේ පතුරේ වල ජෙල් එක කරනවා. ඒ ජෙල් එක කෑවට පස්සේ මේ ගහ මෙතනින් කඩන් ගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මගේ හැම කාපු ගස් ටිකක්. ඉතින් මේ තියෙන්නේ එහෙම වෙච්ච ගස් ටිකක්. මේ ජෙල් එක ඔක්කොම කෑවට පස්සේ ගහ එතනින්ම කඩන් ගන්නවා. ශක්තිය ඔක්කොම යනවා ගහේ. ඉතින් ඒක තමයි ලේනන්ගේ වෙන හානිය. ඊට පස්සේ දෙවෙනි සතා තමයි කොණ්ඩ කුරුල්ලා. කොණ්ඩ කුරුල්ලා කරන්නේ මේ වගේ එන ගෙඩි ඔක්කොම සිදුරු කරනවා. සිදුරු කළා ඒක ඇතුළේ තියෙන සමහර කරාට ආහාරයට ගන්නවා. නැත්තම් යාළුවා මේ හැම ගෙඩියක්ම සිදුරු කරනවා. එතකොට මේ ගහේ තියෙන ගෙඩි ඔක්කොම ඉවරයි. මොකද ගෙඩිය ලොකු වෙන්නත් කලින් ඒක සිදුරු කරනවා. ඉතින් එතනින් මේක සවුත් වෙනවා. ඉතින් මේ සත්තු දෙන්න තමයි මේකට කරන විශාලම හානිය කරන සත්තු දෙන්න. ඉතින් මම ඔයාලා දැනගන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද සමහර කට්ටිය දන්නේ ගහට හානි කරලා යනවා සතා හොයාගන්න බෑ. ගෙඩි වලට හානි කරලා යනවා සතා හොයාගන්න බෑ. ඇත්තටම ඒ වගේ හානි කරා නම් මේ සත්තු දෙන්න තමයි එහෙම හානි කරන්නේ. ඉතින් මේකට කරන්න ඉතින් එකම දේ තමයි එක්ක පොවිට නැල්ලක් ඇතුළේ වගා කරන්න ඕනේ. ඒ ඇරෙන්නේ නැත්තම් ඒගොල්ලන් එන්නේ නැති වෙන්න මොකක් හරි දෙයක් අපි කරන්න වෙනවා. ඒක තමයි මේක බේර ගන්න පුළුවන් එකම ක්‍රමය. මේ දෙන්න හානි කළා කියන්නේ ගස් ටික ඉවරයි ඇත්තටම. ලේන හානි කරොත් ගහ කඩන් ගන්නවා එතනින්ම ඉවරයි. කොණ්ඩ කෝල් හානි කරන්න ගත්ත පස්සේ හැම ගෙඩියකම සිදුරු තියෙනවා. ඉතින් එතනින්ම ඒ ගෙඩිය ඔක්කොම ඉවරයි. ඉතින් ඕක තමයි සමහර නයිමිස් වගා කරුවන්ට වෙන කරදර. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා පල්ලා comment section එකේ comment එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා ඔක්කොම සුබ දවසක්. ගිහලා එන්න.